ඔබ සැමට නවතත් සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් මම කතා කරන්න යන්නේ ටැක්ස් එක ගැන. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඔබේ ව්‍යාපාරයට ඒ ව්‍යාපාරය කරන ස්ථානය එහෙම නැත්නම් ඔයාගේ ෆැක්ටරි එක, වෙයාහවුස් එක රෙන්ට් එකට අරන් තියෙන කෙනෙක්ද? ඔයා මාසෙකට රෙන්ට් එක ගෙවනවද රුපියල් ලක්ෂයකට වඩා? එහෙනම් පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. රුපියල් ලක්ෂයකට වඩා රෙන්ට් එකක් ගෙවනවා නම් ඒ රෙන්ට් එකෙන් 10%ක් ඔයා අඩු කරගන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු 1,50,000ක් ඔයා රෙන්ට් එක ගෙවනවා කියලා. 15,000ක් ඒක අඩු කරලා ඒක ඔයා අරින්න ඕන ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට, ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකට on behalf of the landlord. එයාගේ ටැක්ස් ෆයිල් ඩීටේල්ස් ටික දාලා ඔයා ඒ 15,000 ඊළඟ මාසෙම 20 වෙනිදාන් පෙර ඔයා අරින්න ඕනේ 15,000. දැන් එහෙම නොකරොත් මොකද වෙන්නේ? දැන් ඔයා 1,50,000ක් රෙන්ට් එකක් ගෙවුවොත් ඒකෙන් අපේ තමයි කෝපරේට් කම්පැනි එකක් කියලා 30%ක් ටැක්ස් ගෙවනවානේ. එතකොට 1,50,000 130 ටැක්ස් එකට allow කරනවා. ඒ කියන්නේ රුපියල් 45,000ක් ඔයාට ක්ලේම් කරන්න පුළුවන් against the tax. එහෙම නැත්නම් ටැක්ස් එක ගෙවනකොට ඒ එක්ස්පෙන්ඩිචර් එක අඩු කරාම එතකොට රුපියල් 45,000ක් ඔයාට සේව් වෙනවා. දැන් මේ 110 කැපුවේ නැත්තම් මොකද වෙන්නේ? ඒ 1,50,000ම ඔයාට ඩිස්සලව් කරනවා. එතකොට මුළු 1,50,000ම ඩිස්සලව් කරාම ඔයාට 45,000ක් පාඩුයි. ඒක විතරක් නෙවෙයි. ඒක ගෙව්වේ නැත්තම් ඔයා නීතිය කඩපු කෙනෙක් හැටියට ඔයාට විරුද්ධව නීත්‍යානුකූලවත් දඩයක් ගහන්නත් අයියාඩියකට බලය තියෙනවා. ඉතින් අපි අයි අනවශ්‍ය දේවල් කරන්නේ. දැන් කවුරු හරි කියන්න පුළුවන් නෑ අපේ ලෑන්ඩ්ලෝඩ් කියනවා එහෙම බෑ. අපේ ඇග්‍රීමන්ට් එක තියෙනවා එකමාරක් ගෙවනවා කියලා. ඇග්‍රීමන්ට් එක මොනවා වුණත් නීතිය ඇග්‍රීමන්ට් වලට වඩා ඉහළින් තියෙන්නේ. ඒ නිසා අපේ ඇග්‍රීමන්ට් එක කොයි ආකාරයෙන් තිබුණත් නීතියෙන් කියනවා නම් 10% කපන්න ඕනේ කියලා. කපන්න ඕන. කපනවා විතරක් නෙවෙයි ඒක ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ඊට පහුවෙනි මාසේ 20 වෙනිදාන් පෙර අරින්න ඕන. මේ දෙකම කරේ නැත්නම් ඔයාට 1,50,000ම ඩිස්සලව් කරලා එතකොට ඔයාට විශාල ටැක්ස් එකක් අනවශ්‍යව ගෙවන්න වෙනවා. ඉතින් මේවා ගැන පොඩ්ඩක් අවධානය අපි යොමු කරමු. ඔබ සැමට සුබ දවසක්. God bless you all.